හිම කඳු යහනේ හෙළ සිනමාවේ නිලි රැජින ලෙස විශේෂ ස්ථානයක් හිමි කරගත් රංගන ශිල්පිනී මාලනී පොන්සේකා මහත්මිය වන්නිආරච්චිගේ මාලනී සෙනෙහිලතා පොන්සේකා නමින් 1947 අප්‍රේල් 30 වන දින කැලණියේ ප්‍රදේශයේදී උපත ලබන ලදී. ගිල්බර්ට් ෆොන්සේකා සහ සීලවතී ෆොන්සේකා යන දෙමාපියන්ගේ දරුවන් 11 දෙනාගෙන් තුන්වැන්නා ලෙස උපත ලැබූ ඇය 1952 දී නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ අධ්‍යාපනය ආරම්භ කර පසුව ගුරුකුල මහා විද්‍යාලයට ඇතුළත් වූවාය. මාලනී ෆොන්සේකා මහත්මිය 1963 වසරේදී වේදිකා නාට්‍ය හරහා රංගන ක්ෂේත්‍රයට පිවිසියාය. 1968 වසරේදී පුංචි බබා චිත්‍රපටයෙන් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඇය කෙටි කාලයක් තුලදීම ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රධාන චරිතයක් බවට පත් වූවාය. නිදානය, බඹරු ඇවිත්, වැෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මා වරුණේ වැනි ප්‍රකට චිත්‍රපට ඇගේ රංගන කුසලතාව ප්‍රදර්ශනය කළ විශිෂ්ට නිර්මාණ වශයෙන් සැලකේ. එදදහස් 973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානය ලැබූ ඇය හොඳම නිළිය ඇතුළුව ජනාධිපති සම්මානය, සරසවි සම්මානය, OCIC සම්මානය, සුමති සම්මානය වැනි සම්මාන රැසකින් පිදුම් ලැබ ඇත. ශ්‍රී ලාංකේය සිනමාවේ නිලි රැජින ලෙස පුළුල් පිළිගැනීමකට පාත්‍ර වූ ඇය දශක ගණනාවක් පුරා හෙළ සිනමාවේ ප්‍රධාන චරිතයක් ලෙස කටයුතු කළාය. මාලනී පොන්සේකා මහත්මියගේ පවුලේ සමාජිකයින් බොහෝ දෙනෙක් සිනමා ක්ෂේත්‍රයේ නියැලී සිටිති. ඇගේ සහෝදරියන් වන ශ්‍රියානි, රසාදරී සහ දමයන්ති යන තිදෙනා මෙන්ම සහෝදරයන් වන දයානන්ද සහ ආනන්දද සිනමා කර්මාන්තයේ නියැලී සිටියහ. ඇගේ මස්සිනාවරුන් අතර ප්‍රවීණ නළු කරුණාරත්න සහ අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ සිටින අතර ඇගේ දෙවන පරපුරේ දරුවන් අතර සමනිලි පොන්සේකා සහ සෙනාලි පොන්සේකා වැනි නිලියන්ද වෙති. 2010 අප්‍රේල් මාසයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලන ක්ෂේත්‍රයටද පිවිසි ඇය 2015 වසර දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළාය. කලා ක්ෂේත්‍රයේ නියැලුණු පුද්ගලයෙකු ලෙස දේශපාලනයේද සක්‍රිය වූ ඇය ජාතික වැදගත්කම ඇති විවිධ කරුණු සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළාය. 2012 දී ඇගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා වන දයානන්ද මියගිය අතර ඇගේ අනෙකුත් සහෝදරයන් වන ආනන්ද සහ උපාලි 2020 දී අභාව ප්‍රාප්ත වූහ. මෙය ඇයට විශාල කම්පනයක් ඇති කළ බව සම්මුඛ සාකච්ඡාවලදී ඇය කියා ඇත. පියයුරු පිළිකා රෝගයකින් කලක් තිස්සේ අසනීප වී සිටි ඇය විවිධ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කළද අවසානයේ රෝගයට යටත් වූවාය. මං අද ආවේ ආදරේ හොයාගෙන. මට තේරෙන්නේ නැහැ කොහොමද කියන්න කියලා. අවසන් කාලයේ ඇය වෙනුවෙන් උපහාර පිදීමේ වැඩසටහනක්ද සාර්ථක ලෙස සංවිධානය කර තිබුණි. ශ්‍රී ලාංකේය සිනමාවේ වර්ධනයට විශාල දායකත්වයක් සපයා ඇති ඇගේ අසනීප තත්ත්වය පිළිබඳව සිනමා ප්‍රේමීන් මෙන්ම මුළු ජනතාව පුරාම කනස්සල්ලෙන් සිටි අතර ඇගේ ඉක්මන් සුවය සඳහා ජනතාව ප්‍රාර්ථනා කරමින් සිටියහ. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මාලනී පොන්සේකා මහත්මිය
නැවත නොපැමිණෙන ගමන ගොස් ඇති අතර මිය යන විට ඇගේ වයස අවුරුදු 78ක් විය. හෙළ සිනමාවට අමිල සේවයක් සැපයූ මාලනී පොන්සේකා සිය ජීවිතය කාලය පුරාම හෙළ සිනමාවේ නිලි රැඩින ලෙස පිළිගැනුණු අතර සිනමා ලෝකයේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකීය සමාජයේ ආදරණීය චරිතයක් බවට පත්ව සිටියාය. මාලනී ෆොන්සේකා සිය කලා ජීවිතය පුරාම සාමාන්‍ය ජනතාවගේ හදවත් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ අතර එතුමිය පිළිබඳ ජනප්‍රිය ආදරය තවමත් කිසිදු වෙනසක් නොමැතිව පවතී. ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය නියෝජනය කළ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු මැයි 26 වනදා සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඇයගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඇයට ආදරය කරන හැමෝටම ඇයව බලාගන්න ඇයට අවසන් ගෞරවය දක්වන්න චිත්‍රපට සංස්ථාවේ ඇගේ දේහය තැන්පත් කරනවා. ඉතින් ඇයට ආදරය කරන ඔයගොල්ලෝ හැමෝම ඇවිල්ලා ඇයව බලන්න අවසන් කටයුතු සූදානම් කර තියෙන්නේ 26 වෙනිදා සවුන්දා දිනේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී තමයි ඇගේ අවසන් කටයුතු සිද්ධ වෙන්නේ. ඔයගොල්ලන්ට නැන්දව අන්තිමට ඒ ආදරේ ගෞරවය ලබා දෙන්න එන්න කියලා මම කියනවා. ඇය ඇත්තටම මට තේරෙන්නේ මට මගේ නැන්ද විතරක් නෙමෙයි ඇය මේ ලංකාවට මාර වටින පුද්ගලයෙක් මාර දෙයක් කරපු කෙනෙක්. රාජ ගෞරවය සහිත මේ අවසන් වැඩ කටයුතු සියල්ලම සිද්ධ වෙනවා. නැන්දට ආදරය කරන ඔයගොල්ලන්ට එන්න කියලා කියනවා. ඇයව බලන්න.